Hello everyone, welcome back to the channel. So today we are going to learn about demonstrative adjectives and demonstrative pronouns. Right. අද අපි ඉගෙන ගන්න යන්නේ demonstrative adjectives සහ demonstrative pronouns කියන්නේ මොනවාද? සමේව භාවිතයට ගන්නේ කොහොමද? මේ දෙකේ අතර තියෙන වෙනස මොකක්ද කියන දේ අද අපි ඉගෙන ගන්න යන්නේ. මුලින්ම අපි බලමු මේ demonstrative කියන word එකේ, කියන්නේ demonstrative කියන වචනේ තේරුම මොකක්ද කියලා. demonstrative කියලා කියන්නේ සිංහල අර්ථය තමයි පෙන්වනවා කියන දේ. ඒ කියන්නේ කිසියම් දෙයක් හෝ පුද්ගලයෙක් සිටින තැන නිශ්චිතව ප්‍රකාශ කිරීමක් තමයි සිදු වෙන්නේ. එතකොට මේ demonstrative pronouns සහ demonstrative adjectives යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා වචන හතරක්. right? ඒ වචන හතර තමයි this, these, that, those. ඒතර ඔයාලට පේනවා ඇති this, these කියන words දෙක, වචන දෙක අපි භාවිතයට ගන්නේ ළඟ ඇති දෙයක් හඳුන්වීමේදී. එතකොට අපි ළඟ තියෙන කිසියම් එක් දෙයක් අපිට පෙන්වන්න හරි කියන්න හරි අවශ්‍ය නම් අපි එතකොට භාවිතයට ගන්නේ this කියන demonstrative pronoun එක හෝ adjective එක තමයි අපි එතකොට භාවිතයට ගන්නෙ. ඒ වගේම තමයි these කියන word එක අපි භාවිතයට ගන්නෙ ළඟ තියෙන ගොඩක් දේවල් හඳුන්වලා දීමේදී. එතකොට සරලව කිව්වොත් අපි ළඟ ඇති එක් දෙයක් හඳුන්වීමේදී අපි this කියන වචනයත් ළඟ ඇති ගොඩක් දේවල් හඳුන්වීමේදී these කියන word එකත් අපි භාවිතයට ගන්නවා. ඒ වගේම තමයි දුර තියෙන එක් දෙයක් හැඳින්වීමේදී අපි භාවිතයට ගන්න ඕනේ that කියන word එක. ඒ වගේම දුර ඇති ගොඩක් දේවල් හඳුන්වීමේදී අපිට පුළුවන් මෙන්න මේ those කියන word එක භාවිතයට ගන්න. මේ සරලම අර්ථය එහෙමයි අපිට අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟට බලමු අපි කොහොමද මේ this, these සහ that, those කියන වචන භාවිතා කරලා සරලව වාක්‍ය නිර්මාණය කරගන්න කොහොමද කියලා අපි දැන් බලමු. Okay, දැන් අපි බලමු මේ demonstrative adjectives සහ demonstrative pronouns වෙනස් වන්නේ කොහොමද? වෙනස්ව වාක්‍ය වලට භාවිතා කරන්නේ කොහොමද කියලා අපි දැන් මෙතනදී ඉගෙන ගමු. මුලින්ම අපි බලමු මේ adjectives කියන්නේ මොනවද කියලා. adjectives කියන්නේ නාම විශේෂණ. කියන්නේ නාමයක් තවදුරටත් විශේෂ කරන දැක්වීම තමයි adjectives යටතේ සිදුවන්නේ නාම විශේෂණ. එතකොට මේ demonstrative adjectives වලදී අපි කරන්නේ නාමයකට කෙලින්ම යෙදවීම. right? නාමයකට කෙලින්ම අපි යොදවනවා. මේ ගස, මේ බල්ලා, මේ පොත, මේ පෑන, right? මේ ගෙවල්, අර ගස, අර buildings, right? අන්න ඒ විදිහට තමයි නාමයකට කෙලින්ම යෙදවීම තමයි demonstrative adjectives යටතේ සිදුවන්නේ. එතකොට අපි බලමු උදාහරණ විදිහට the first sentence is this pen is new. This pen is new. අපි ළඟ තියෙන එක පෑනක් හඳුන්වන්නේ. කියන්නේ ළඟ තියෙන එක පෑනක් තවදුරටත් අපි උන විස්තර කරනවා. This pen is new. එතකොට ළඟ තියෙන එක දෙයක් වීම නිසා අපි යොදා ගන්න ඕන be verb එක තමයි is. එක දෙයක් වීම නිසා අපි යොදා ගන්න ඕන be verb එක තමයි is කියන්නේ. එතකොට this pen is new. ළඟ තියෙන එක දෙයක් මේ අපි තවදුරටත් විස්තර කරන්නේ නිසා අපි this pen is new කියලා ප්‍රශ්නට වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. මෙතනදි මතක තියාගන්න ඕනේ ළඟ තියෙන එක දෙයක් අපි හඳුන්වන්නේ. එතකොට එක දෙයක් කියන්නේ singular වීම නිසා අපි is කියන be verb එක භාවිතයට ගන්නවා. right. ඊළඟට අපි ළඟ තියෙන ගොඩක් දේවල් අපිට හඳුන්වන්න ඕනේ. අපි ළඟ තියෙන ගොඩක් දේවල් අපිට පෙන්වලා දෙන්න ඕනේ. එතකොට අපි ගන්න demonstrative adjective එක තමයි these. right? එතකොට these pens, මේ pen. These pens are new. These pens are new. එතකොට මෙතන pen ගොඩක් කියන්නේ plural noun එකක් වීම නිසා අපි මෙතට යොදා ගන්න be verb එක තමයි are. right? එතකොට ලස්සනට අපිට වාක්‍ය ගොඩනගන්න පුළුවන් these pens are new. These pens are new. මේ කොටස් දෙකෙන් සිදුවෙන්නේ ළඟ තියෙන එකක් සහ ළඟ තියෙන ගොඩක් තවදුරටත් පැහැදිලි කිරීමක්. අපි බලමු දුර තියෙන එක දෙයක් සහ දුර තියෙන ගොඩක් අපි කොහොමද තවදුරටත් විස්තර කරන්නේ කියලා. ඒක දුර තියෙන එක දෙයක් අපිට විස්තර කිරීමේදී that කියන word එක භාවිතයට ගන්න පුළුවන්. අපිට කියන්න ඕන අර බල්ලා කළු පාටයි කියලා. එතකොට that dog, අර බල්ලා, that dog is black. That dog is black. එතකොට එක් දෙයක් වීම නිසා අපි මෙතන is කියන be verb එක යොදා ගන්නවා. right? ඊළඟට අපිට දුර තියෙන ගොඩක් දේවල් ගැන හඳුන්වීමේදී අපි යොදා ගන්නවා those. those කියන demonstrative adjective එක අපි මෙතනදී යොදා ගන්නවා. එතකොට
අතන තියෙන ගෙවල් පරණයි. එතන තියෙන ගෙවල් පරණයි කියද්දි එතකොට අපිට එතන තියෙන ගෙවල් දුර තියෙන්නේ. එතකොට those කියන adjective එක demonstrative adjective අපි මෙතනදී භාවිතා කරනවා those houses. අර ගෙවල් those houses are old. Those houses are old. එතකොට houses වීම නිසා අපි යොදා ගන්නවා ආ කියන be verb එක. ඉතින් මේ ආකාරයෙන් තමයි demonstrative adjectives අපි වාක්‍යවලට යොදා ගන්න. ඉතින් දැන් බලමු demonstrative pronouns කොහොමද වාක්‍යවලට භාවිතා කරන්නේ කියලා. මෙතනදී ඔයාලට පේනවා ඇති වෙනසක් තියෙනවා. this, these, that, those කියන මෙන්න මේ demonstrative pronouns එක කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා be verbs. ඒ වගේම අපි කෙලින්ම point out කරලා තියෙනවා කිසියම් වස්තුවක් හෝ පුද්ගලයෙක්. right? එතකොට අපි ළඟ ඉන්නවා නම් කිසියම් දෙයක් හෝ පුද්ගලයෙක් තියෙනවා නම් හෝ ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් this is ළඟ එක දෙයක්. This is Kamal. This is dog. This is cat. This is my house. This is my building. So like that. එතකොට ළඟ තියෙන්න ඕනේ එකක්. එතනදී අපි ඒ විදිහටයි හඳුන්වන්නේ. එතකොට අපි ළඟ තියෙන ගොඩක් දේවල් හඳුන්වනවා නම් අපිට එතනදී ගන්න පුළුවන් these කියන demonstrative pronoun එක. එතකොට these look perfect. These look perfect. මේක හරියටම තියෙනවා. These look perfect. right? ඊළඟට දුර තියෙන එක දෙයක් අපිට හඳුන්වීමේදී අපිට ගන්න පුළුවන් කලින් මතක් කරා වගේම that කියන demonstrative pronoun එක. එතකොට that is my car. දුර තියෙන්නේ car එක ගැන අපිට කියන්න ඕනේ that is my car. That is my car. එතකොට දුර තියෙන ගොඩක් දේවල් ගැන හඳුන්වුවොත් අපිට those ගන්න පුළුවන්. those are my houses. those are houses. අර තියෙන්නේ ගෙවල්. right? අන්න ඒ විදිහට තමයි මෙන්න මේ demonstrative adjectives demonstrative pronouns භාවිතයේදී වෙනස් වන්නේ. මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕන දේ තමයි this, these, that, those අපි භාවිතයට ගන්නේ කිසියම් පුද්ගලයෙක් හෝ දෙයක් තියෙන තැනක් නිශ්චිතව ප්‍රකාශ කිරීමේදී. එතකොට ළඟ තියෙන එක දෙයක් හඳුන්වීමේදී this කියන verb එකත් ඒ සමග is කියන be verb එකත් අපි යොදා ගන්නවා. ඒ වගේම ළඟ තියෙන ගොඩක් දේවල් හැඳින්වීමේදී these කියන verb එකත් සමග කියන be verb එක යොදා ගන්නවා. ඒ වගේම දුර තියෙන එක දෙයක් හැඳින්වීමේදී අපි that කියන word එකත් දුර තියෙන ගොඩක් දේවල් හැඳින්වීමේදී those කියන word එකත් අපි භාවිතා කරනවා. එතකොට singular වීම නිසා is වගේම plural වීම නිසා කියන be verbs අපි භාවිතයට ගන්න ඕනේ. Okay, දැන් අපි බලමු demonstrative adjectives භාවිතා කරලා කොහොමද ප්‍රශ්නයක් ආකාරයෙන් වාක්‍යයක් නිර්මාණය කරන්නේ කියලා. එතකොට ඔයාලට මතක ඇති අපි pronouns පාඩම ඉගෙන ගද්දී අපි ඉගෙන ගත්තා ප්‍රශ්නයක් ආකාරයෙන් වාක්‍යයක් නිර්මාණය කරද්දී be verbs භාවිතා කරලා අපි කරන්නේ be verb එක වාක්‍යයේ මුලට ගන්න ඕනේ. be verb එක වාක්‍යයේ මුලට ගන්න ඕනේ. දැන් මෙතනත් ඔයාලට පේනවා ඇති be verbs අපි ඉදිරියට අරගෙන තියෙන demonstrative adjective එකට පෙර තමයි අපි මේ be verb එක යොදාගෙන තියෙන්නේ. එතකොට අපි ළඟ තියෙන එක දෙයක් ගැන ප්‍රශ්න කරද්දී අපි අහන්න ඕනේ මොන be verb එක දෙයක් නේ. ඒතකොට be verb එකක් අපි ගන්න ඕනේ be verb එකම is කියන එක. එතකොට is කියන එකත් එක්කම ළඟ තියෙන එකක් ගැනනේ ප්‍රශ්න කරන්නේ. එතකොට ගන්න ඕනේ this කියන demonstrative adjective එක. ඒතර වාක්‍ය අපිට ආරම්භ කරන්න පුළුවන් is this a pen? Make a pen up. Is this a pen? So like that. ළඟට අපි ගාව තියෙන ගොඩක් දේවල් ගැන ප්‍රශ්නයක් අහන්න ඕන plural form එකෙන් අපි ලියද්දී භාවිතා කරන්න ඕනේ. කියන්නේ බහුවචන ස්වරූපයෙන් noun එකක් ගැන අහද්දී නම් පදයක් ගැන අහද්දී අපි භාවිතා කරන්න be verb එක තමයි කියන්නේ. එතකොට ළඟ තියෙන ගොඩක් දේවල් ගැන ප්‍රශ්න කරන්න ඕන නම් අපිට අහන්න පුළුවන් are these pens? Are these pens? right? ඒ ළඟ තියෙන දෙයක් ගැන ළඟ තියෙන එක දෙයක් සහ ගොඩක් දේවල් ගැන ප්‍රශ්න කරද්දී තමයි අපි මේ ආකාරයෙන් වාක්‍ය රටාව ආරම්භ කරන්නේ. ළඟ දුර තියෙන එක දෙයක් ගැන අපි අහනවා නම් අපි දුර තියෙන දෙයක් එක දෙයක් ගැන සඳහන් කරද්දී අපි ගන්නේ that කියන demonstrative adjective එක. that කියන demonstrative adjective එක අපි භාවිත කරන is කියන be verb එක අපිට ප්‍රශ්න කරන්න පුළුවන් is that a house? අර ගයක්ද? is that a house? right? ඊළඟට දුර තියෙන ගොඩක් දේවල් ගැන අහනවා නම් අපි භාවිතා කරන්න පුළුවන් කියන be verb එකත් සමග those කියන demonstrative adjective එක. එතකොට are those houses? Are those
houses. right? මෙන්න මේ ආකාරයෙන් තමයි demonstrative adjectives භාවිතා කරලා ප්‍රශ්නයක් ආකාරයේ question form එකකින් වාක්‍ය නිර්මාණය කරන්නේ. අපි දැන් බලමු අද ඉගෙනගත්ත පාඩමේ සාරාංශය මේ විදියට. එතකොට අනිත් පේනද මේ කියන්නේ positive form එකෙන් මොකද demonstrative adjective භාවිතා කරලා positive form එකේ වාක්‍යයක් ආරම්භ වෙන විදිහ, මේ තියෙන negative formation එකෙන් නැතාර්ථයෙන් වාක්‍යයක් ආරම්භ වෙන විදිහ, සමේ තියෙන question form එකෙන් වාක්‍යයක් කොහොමද අපිට ආරම්භ කරන්න පුළුවන් කියලා පෙන්නලා තියෙනවා. right. එතකොට ළඟ තියෙන එක දෙයක් ගැන සඳහන් කිරීමේදී this is යොදා ගන්න, ඒ වගේම these are යොදා ගන්න ළඟ තියෙන ගොඩක් දේවල් ගැන සඳහන් කිරීමේදී that is අපි යොදා ගන්න දුර තියෙන එක දෙයක් ගැන සඳහන් කිරීමේදී those are අපි යොදා ගන්න දුර තියෙන ගොඩක් දේවල් ගැන සඳහන් කිරීමට. වගේම ළඟ තියෙන එකක් ළඟ දෙයක් නැහැ කියලා කියනවා අපි යොදා ගන්නවා this is not එහෙම නැත්නම් this isn't right. එතකොට ළඟ ගොඩක් දේවල් නැහැ කියද්දී අපි these aren't right. එතකොට දුර දෙයක් ගැන නැහැ කියලා කියද්දී අපි that is not භාවිතා කරන්න පුළුවන්. දුර ගොඩක් දේවල් නැහැ කියද්දී those are not. එතකොට ළඟ තියෙන එක දෙයක් ගැන ප්‍රශ්න කරද්දී is this කියලා අපිට ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම ළඟ තියෙන ගොඩක් දේවල් ගැන ප්‍රශ්න කරද්දී are these යොදා ගන්න පුළුවන්. දුර තියෙන එක දෙයක් ගැන සඳහන් කිරීමේදී is that කියලා අපිට අහන්න පුළුවන්. question එකක් ආරම්භ කරන්න පුළුවන්. දුර තියෙන ගොඩක් දේවල් ගැන අහන්න අපිට are those කියන ආකාරයෙන් වාක්‍යයන් පටන් ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් තමයි demonstrative adjectives අපි ඉතිනදා ජීවිතයට භාවිතා කරන්නේ. ඒකට මම ඔයාලට කියලා දෙන්නම් තවත් සරල විදියක් කොහොමද අපි මේ demonstrative adjectives සරලව ඔළුවේ තියාගන්නේ කියලා. okay. මෙන්න මේ විදියට demonstrative adjectives ඔළුවේ තියාගන්නකො. this කියන්නේ ළඟම එකට, these කියන්නේ ළඟම ගොඩට, that කියන්නේ ඈත එකට, those කියන්නේ ඈත ගොඩට. right. එහෙනම් මම හිතනවා ඔයාලගේ අධ්‍යයනය තුළින්, කියන්නේ මේ වීඩියෝස් බලලා ඉවර වෙලා ඔයාලගේ අධ්‍යයනය තුළින් ඉංග්‍රීසි knowledge, ඉංග්‍රීසි භාෂාව තියෙන අවබෝධය තව වැඩි කරගනී කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ වීඩියෝස් වලට කැමති නම් ඔයාලට පුළුවන් like කරලා, subscribe කරලා, comment කරන්න.